හරි බං එළ ඔන්න ඉතින් අද තවත් සුපිරි වීඩියෝ එකක් අරගෙන ඉතින් ඔයාලා දැන්නවත් දන්නේ නැති මොකක්ද අදගෙන ආපු වීඩියෝ එක කියලා. ඉතින් වීඩියෝ එක යන්න කලින් මතක් කරන්න ඉතින් මම කලින් දාලා තියෙනවා. ඉතින් අපි ගත්තා දෙකේ ෂොටියක්. ඉතින් ඒ දෙකේ ෂොටිය ගන්න මේ වීඩියෝ එකක් දාලා ඇති මගේ YouTube channel එකෙම. ඉතින් ගැම්මට මේකත් බලලා ඉතින් එන්න. ඉතින් එහෙනම් ඉතින් වැඩි කතා බහක් ඕනේ නැහැ. ඉතින් එහෙනම් අපි යන් අදගෙන ආපු වීඩියෝ එකට. හරි ඉතින් guys අපි මුලින්ම මේ අපිට ඇවිත් තියෙනවා ෆයිනල් ෂොට් එක. මේක යන්න කලින් අපි මේක වලින් අරන් දාලා ඉමු. මේවට 96 දැම්මත් වැඩන්නේ මේ ඔක්කොමත් තින්නේ මම දන්නවා. මේක කොහොමද තින්නේ ඇන්ටි මිස්ටින් එකකින්. මේක ඉතින් මේ ස්පින් එකෙන් આવුත් ඉතින් කොහොමත් මම YouTube channel එක නවත්තන්න හිතන් ඉන්නේ. ආන්දකනේ මම YouTube channel එක නවත්තන හින්දා තමයි මේක ආවේ නැත්නම් මේ ස්පින් එකෙන්. ඉතින් හායි channel එකෙන් තමයි ඉතින් ගන්න දෙන්නේ. මට ලක්කී නෑ ඇත්තටම කිව්වොත්. ෆයිනල් ෂොට් එක රිපීට් කරගමු. හරි ඉතින් ඔන්න ගැම්මට අපි ශ්‍රී ලංකන් ටික් එක ඉතින් අරගෙත්ත ඔන්න අපි ගැම්මට ශ්‍රී ලංකන් ටික් එක දාලා ඉවරලා මේ කලින් වීඩියෝ එකේ දුන්නෙත් නේ අපි වෙනම ට්‍රික් එකක් කරමු මේ පාර. මොකද්ද මේ පාර දෙන්න දැන් ට්‍රික් එක? මේ පාරත් ඉතින් අපි ගහමු මේ පාර නෙට් රෙකෝඩ් එකක් ගහලා අපි ක්ලියර් කැස් පාරක් දෙමු. 3යි 4යි 5යි. කීයද වන්දන්න දුන්නා. හැමදාම ශ්‍රී ලංකන් ට්‍රික්ස් ඉතින්. අපි අද මාරු කරලා දෙමු. අප්පර කිලින්ද පැරවල් එක පර්මනෙන්ට් ආවනේ. ඒ හින්දා ජෝකර් එකෙන් නෑ අද අඩුවට. ජෝකර් එක ගන්න ඔය ජෙම් කනවා. 25න් 3ක් දීලා ස්පින් කරන්න ගමු. ලබ්බා 25න් 3ක් දාලා 212න් දීලා දාමු. මොන තුන්වෙනි ස්පින් එක 25න් පූ යන්න ඔන්න දැම්මා. පළවෙනි අපෝ දෙකේ කෑලි ලක් එක නන්නේ ලක් එක බිඳුවයි. කොහමත් දෙම් ටික ඉවරනකම් ස්පින් කරනකම ජෝකර් එක ගන්න වෙන්නේ. මේකෙන් ජෝකර් බන්ඩල් එකක් ආවොත් මම තමයි වාසනාවන්ත පුජ්‍යලා. මට මෙන්න මේ ජෝකර් දෙක තමයි ඕනේ. අන්නේ තියන්තම් පහේ කෑල්ලක් ආවා. මං හිතන්නේ මට ජෝකර් බන්ඩල් එකක් ආවගේ සතුටක් දැනෙන්නේ පහේ කෑල්ලක් ආපු ගාම. මේ පහේ මොකද ඒ තරම් මේ කොහොමද ජෝකර් බන්ඩල් වදින්නේ නැහැ. මම දන්නා ජෝකර් බන්ඩල් එකක් හදන්න ඉතින් ආවේ. අපි බලමු ජෙම් 5000 වෙනකන් කරකවලා අපි ශ්‍රී ලංකන් ටික් එකක් දාලා බලමු. අපි ඉන්නේ හරි බඩු නෑ කියලා දන්නවා. අනේ අයියප්පා වදින්නේ නැති සංගින් යනවා. ගරිනාඩම වාතල්ද? අපිට ටික් එක හක් කරලා ස්පින් කරමු. අපෝ එකේම කෑලි ලක් එකක් නෑ මෙලෝරහක් නෑ. චික්කේ මේ බණ්ඩල් එක ආවුත් නම් වාසි ඉතින් ලබ්බේ තොইল පොල් මුද්ද අපෝ තෝගන්දහයි ස්පින් එක කිසිම වැඩක් නෑ. මේක ස්පින් කරනවටත් පාඩු. ගරින එක නම් මෙලෝරහක් නෑ. කොහොම බෑ ගරීනා. මේ ජෙම් 10000ත් මදින මේ මොකක්ද ජෙම් 10000ක් දැම්මා. ඉතින් මම හිතන්නේ මේ ජෙම් 7000 ගානක් මදි මෙතනින් බන්ඩල් එකක් ගන්න. මට වදින කී කෑලි ගොඩේ හැටියට. රික්වෙස්ට් උනායි ඇස්සේ. ජෙම් 5000න් පස්සේ අදින්න නැතුව ඉන්න කියලා බැලුවේ ජෝකර් එකක් ආව හොනාවා. කැරට් එකක්වත් මාරු කරලා බලමු අපි. මට වාසනාවන්ත කැරට් එක හොමර්. ඉතින් හොමර දාගෙන බලමු.
මෙන්න මේක හරි මේක මෙන්න මේක වැදුනා නම් ගොඩම තමයි ඉතින්නේ. කවයියෝ ජිම් අද්දයි බලන්න මට දැන් ජිම් කීයක් ගියා කීයකට ගියක්ද දන්නේ නැහැ බලමු. ඊයේ දෙකේ සොටිය ගන්න ගිහිල්ලා නම් එක දෙකේ සොටියක් පැන්නා. හැබැයි මෙච්චර හාපයක් වුණා දෙකේ සොටිය අපෝ දෙකේ සොටිය මං හිතේ වට ජෝකර් එක හොඳයි කියලා. ජෝකර් එකට දෙකේ සොටිය 1000 සම්පතක් මට. දෙකේ සොටි වෙන්න එක හොඳට හොඳා මේ ජෝකර් එකට වඩා. මෙලෝ රහක් නේ. ජෝකර් එකක් දෙන්න ගරීනා 25න් ටිකක් දීලා ඉවරලා අපි දෙමු. අපිට එකේ කෑලි දෙන්න දැන් ගරීනා එකේ කෑලි ඕනේ වාගේ. එකේ කෑලි පොන් දෙකේ කෑලි දෙන්න අපිට එකේ කෑලි ඕනේ. බලමු. අනේ එක බණ්ඩල් එකක් වදින්නේ නේ. එකම එක බණ්ඩල් එකක් දුන්නා නම් හොඳට ඕම ඇති මට. වැඩි ඕන එක බණ්ඩල් එකක්. එකක්වත් වදින්නේ මම හිතන්නේ මට ඔක්කොම බණ්ඩල් ටික ටෝකන් එක්ස්චේන්ජ් කරලා තමයි ගන්න දෙන්නේ. ජෙම් කීයක් කිව්වද මං ජෙම් 8000 ගාන එන්නේ ජෙම් 8000 කියමුකෝ. ජෙම් 8600 දුවෙත් නේ තිබ්බේ. හරි ජෙම් 8000 වුණත් ජෙම් 2000ක් දාලා තියලා වැඩක් නැහැ. බණ්ඩල් නම් වදින්නේ. හරි ලක් එක නැද්ද කොහෙද? අම්මගේ රෙද්දක් ආවා. අයියෝ කෙල්ලට නම් එනවා මෙලෝ රහක් නෑ. සීක් කෙල්ල කරට්ටර දාගෙන ඉවර දැන් ඉතින් කිට් එකවත් අපි දාගෙන ස්පින් කරමු යන්නට. මොනවා කරන්නද ඉතින්? දුකයි තමයි ඉතින්. ජෙම් 5000ක් ඇදලත් මේ ආවේ ජෙම් 5000 එක්කින්ද ඔන්න දැන් ජෙම් 5000 කිට්ටුයි. තව පාරක් ස්පින් කරලා බලමු. අයියෝ කෙල්ලගේ බණ්ඩ පාපය වෙන්න එපා ගරීනා ඔයා. අයියෝ මට මෙහෙම කරන්නේ. අන්තිම ස්පින් ටික කරමු. ඕ අම්මට උඩුවේ කොල්ලෙක් ගියක් කරන්නද? වාසි ගරීනා වාසි. ඔන්න ඔහම දෙන්නකො ගරීනා අපිට තාසයි දෙනවනේ. ඒතකොට ඉවෙන්ට් එකක් වුණත් ස්පින් කරන්න. අපි දැන් මේ බණ්ඩල් එක දාන් මේ ස්පින් කරමු. ඔයා කෝ ෂොට් එක. කිල්ලෙක් දාගත්තා නේද? අයියෝ බලන්න ගරීන ඔයා අයි මට මෙච්චර සාපයක් දෙන්නේ. ගරීනා ඔයා මට අපි බලමු. අයියෝ අන්තිම ස්පින් එක ටෝගන් නම් තියෙනවා ඇති වෙන්න. මට මෙන්න මේ බණ්ඩල් එකකින් එකක් වැදුනා නම් වාසි ඉතින්. අපි බලමු තව එක ස්පින් එකක් දී අන්තිම ස්පින් එක. මුකුත් මන අපි අහලා බලමු යාළුවගෙන් තව ස්පින් කරන්නද කියලා. ඉතින් තව ස්පින් ටිකක් දෙන්න ඕනේ. දෙන්න පුළුවන් 3500 වෙන්න දෙන්න. 3500 වෙන්න ස්පින් එකක් දීලා බලමු. ඒත් ආවේ නැත්නම් මෙතනින් හරි ස්පින් කරලා තේරුම් ගන්න. මෙතනින් මම ටෝකන් එක්ස්චේන්ජ් කරලා ගන්නවා. ආයි ස්පින් කරන්නට ජෝකර් එකට. මෙතනින් හරි ස්පින් කරලා තේරුම් නැහැ. ඉතින් මොකද වදින්නේ නැහැ. ආයි ඉතින් දැන් කොහොමද ටෝකන් එක්ස්චේන්ජ් කරලා තමයි ගන්න ඕනේ. ගන්නවනේ. ටෝකන් උත් 400 ගානක් ඕනේනේ. 425ක් ඕනේ නේද මේ බණ්ඩල් දෙකම මට ඕන බණ්ඩල් දෙක ගන්න මේකයි මේ දෙකම ගන්න ටෝකන් අපරාධි 400 ගාන 400 මට තව ටෝකන් 100ක් විතර මදි වෙන්නේ.
හිතනොත් එහෙම ජෙම් 3500 නවත්තලා ඉවරලා ආයි ස්පින් කරන්නේ නැහැ මේකට. තව ජෙම් 1000ක් ස්පින් කරනවා. මම නම් ඇත්තටම හිතුවේ මේ කළු ජෝකර් එක පණී කියලා. මොකද මට කලින් කවුන්ට් එකේ නම් ෆ්‍රී වැදුනා ජෝකර් එක. තේරුම් නැහැ මට. එකී කෑලි දෙකී කෑලි ඌවයි තමයි ඉතින් වදින්න බණ්ඩල් නම් වදින්නේ. මට ඇත්තටම ලක් එකක් නැහැ ඉවෙන්ට් ස්පින් කරාට එහෙම. තේරුම් නැහැ අපි බලමු ස්පින් කරලා ඉතින්. තේරුම් නැහැ ඉතින් ස්පින් කරනවා. තව ජෙම් 500ක් ස්පින් කරමු. අනේ එක ජෝකරයක් වදින්න තව මට. එනි මුකුත් ඕනේ එක ජෝකර් එකක් දෙන්න. එකම එකක් තිබ්බනම් ඇති මට. අන්තිම 112. මෙතනින් පස්සේ ඉතින් ආයි ස්පින් කරන්නේ නැහැ මම. අන්තිම ස්පින් එක. ඉවරයි. ආයි ස්පින් කරන්නේ නැහැ මම ඉතින්. මෙතනට 425 නෙවෙයි. ඒතකොට තව මේ දෙකම ගණන් තව ගන්න 25යි. පොඩි ගානයි මදි ඉතින්. ඉන්න බලන්න යාළුවන් අහලා බලමු. මෙතනින් හරියට ඉතින් ස්පින් කරලා තේරුම් ගන්න නැහැ නේ. මම දැන් කොහොමද ඉතින් මේ ජෝකර් එක මට ග්‍රෑන්ඩ් ප්‍රයිස් ජෝකර් එක ඕනේ. මේක මම අරන් දානවා. බඩන්නේ නැහැ ඉතින්. ග්‍රෑන්ඩ් ප්‍රයිස් බන්ඩල් එකක් ගන්නවා කියන්නේ. කෑවනම් හොඳයි ජරිනවා ඊට වඩා. හරි එතකොට මේ තව ටෝගන් 43යි නේ ඔයි මදි මට මේක ගන්න. ඉතින් ඊතුරු ජෙම් 500ක් ස්පින් කරන්න හදන්නේ මේ. හරි ඊතුරු ජෙම් 500ත් කොහෙද යන්නේ? ඊතුරු ජෙම් 500ත් තව ජෙම් 500ක් ස්පින් කරලා බලමු. මට ඕන බන්ඩල් එක ගන්න හම්බෙයිද බලමු අපි. ඇයි ජරිනවා වටින් එහෙම කරන්නේ? අන්තිම 250. අඩි මේ 175යි කියන්නේ තව අඩි මේ ස්පින් එකට වැදියාන් 6 මෙච්චර මෙහෙම සාපයක් වෙනවා කියලා දන්නා නම් ඉවෙන්ට් එකට ස්පින් කරන්නෙත් නේ. අඩි 8 ටෝගන් 11ක් මදිනේ. හරි ඉතින් අපි එහෙනම් ඉතින් තව පහේ දෙයක් දීලා බලමු. මට කොහොමත් මේ බන්ඩල් එක ගන්න තමයි උමනාවක් තියෙන්නේ ඉතින් දැන්. පහේ දෙකක් දීලා බලමු ඉතින් මේ පහේ දෙකෙන් ආවොත් හරි. දැන් කොහොමද මේ බන්ඩල් එකක් ඇදිච්චාම අන්තිම පහේ එක. අන්තිම පහේ එක. අනේ අවුලන්නේ නැති. එහෙනම් මේකත් ඉතින් එක්ස්චේන්ජ්ම කරලා දාමු ස්කේල් කොට වැඩිනේ. මේකත් එක්ස්චේන්ජ්ම කරලා දානවා ඉතින්. තීරුවක් නැහැ ඉතින් ජිම් ඉන්න බලන්න ඉතින් ඉවෙන්ට් එක පටන් ගද්දී කට්ටියම බලන්න වීඩියෝ එකකට නම් ජිම් කීයක් පාලාද කියලා මට කැමති ජෝකර් බන්ඩල් දෙක ගන්න ඉතින් දැන් තියෙන්නේ ජිම් 2000 ගානයි ඉතින් 2700යි ඉතින් එහෙනම් ඉතින් මෙච්චර ජිම් කාලත් මට ජෝකර් ආවේ නැහැ. ඉතින් මට දුකයි කමන්නේ. එහෙනම් ඉතින් මම ඉතින් මෙතන වීඩියෝ එක එන්ඩ් කරන්න කියලා බැලුවා ඉතින් එහෙනම් ඉතින් මෙතන වීඩියෝ එක එන්ඩ් කරන්න ඉතින් කට්ටියටම ජය වේවා.